මේක හදාගත්තාම වෙන මුකුත් කරීස් හදන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේක එක්ක විතරක් වත් ගන්න පුළුවන්. අදත් ඔයාලා සියලු දෙනාම ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලත් එක්ක ඉඩි සම්බල් හදනවා. මේක දකුණු ඉන්දියන් රෙසිපි එකක්. තාච්චිර තෙල් දාලා රත් කරගත්තා. මම මෙතන සෝදලා පිරිසිදු කරගත්ත හාල් මැසු ග්‍රෑම් 100ක් අරන් තියෙනවා. අපි දැන් ඒක බෙද ගන්නවා. හාල් මැසු ටික කර කර ගන්න නැතුව අඩු ගින්දරේ හොඳට බෙද ගන්න ඕනේ. කර කර ගත්තොත් එහෙම කර රස එනවා. මේ ගානට බෙදුනහම ඇති. දැන් හාල් මැසු ටික ලිපෙන් බා ගන්නවා. මේ සම්බල් එකේ හැම දෙයක්ම තෙල් වල බෙදලා හදාගන්නේ. මෙතන මම වියලි මිරිස් කරල් 12ක් අරන් දිනවා. ඒකත් මේ ගැඹුරු තෙලේ බෙද ගන්නවා. සාමාන්‍ය මේ සම්බල් එක හදාගන්න ටිකක් සැරට ඒවලට මම මේ ප්‍රමාණය තමයි මිරිස් දාගත්තේ. මම මේකට පොච්චිත් දාගන්න නිසා මේක සැරට හදාගත්තට අපිට කන්න පුළුවන් සැරට තමයි හදාගන්න ඕනේ. ඉන්දියන් අය මේක ගොඩක් සැරට තමයි හදාගන්නේ. මේ ගානට බෙදුනහම ඇති ඒකත් ලිපෙන් බා ගන්නවා. මෙතන මම කොච්චි කරල් දෙකක් අරගත්තා. ඒකත් බෙද ගන්නවා. රතුළු ග්‍රෑම් 75ක් ගත්තා. ඒකත් යාන්තම් වගේ තෙල් එකට දාලා අර ගන්නවා. ඔයාලට මේකට බීරුණු ගෙඩියක් ටිකක් ලොකුවට කපලා අර ගන්නත් පුළුවන්. ඒ ටිකක් දැන් තෙල් එකෙන් බා ගන්නවා. ලොකු තක්කලි ගෙඩියක් ගත්තා. ඒකත් තෙල් එකට පොඩ්ඩක් දාලා අර ගන්නවා. ඔයාලට තක්කලි වෙනුවට දෙහි ඇඹුල් ටිකක් දාගන්නත් පුළුවන්. ඔයාලට තක්කලි දැම්මම තමයි ගොඩක් මේ සම්බල් එක රස වෙන්නේ. ඒකත් තෙල් එකේ චුට්ටක් බෙද ගන්නවා. බෙදලා ගත්තාම තමයි මේ සම්බල් එක රස ඒ උනාට ගොඩක්ම තෙල් එකේ තමයි මේක හදන්න වෙන්නේ. සුදු ලුණු ගෙඩි 3ක් දෙකට කපා ගත්තා. ඒකත් බෙද ගන්නවා. ටිකක් රන්වන් පාට වෙන්න බෙද ගත්තාම ඇති. දැන් සුදු ලුණු ටිකත් හරි ඒකත් ලිපෙන් අයින් කර ගන්නවා. මුලින්ම බෙදගත්ත මිරිස් ටිකයි හාල් මැසු ටිකයි දාලා කොටා ගන්නවා. ඔයාලට මේ ටික මිරිස් කලේ අඹරලා ගන්නත් පුළුවන්. දැන් ඒකට බෙදගත්ත කොච්චි, රතු ලූණු, සුදු ලූණු ඒකට මම ලුණු තේ හැඳි 3 කාලක් දා ගන්නවා. හාල් මැස්සු වල ලුණු රස චුට්ටක්වත්ම නැහැ. ඔයාලගේ හාල් මැස්සු චුට්ටක් කාලා බලන ලුණු රස තියෙනවා නම් ලුණු ටිකක් අඩුවෙන් දා ගන්න. ඒකට තක්කලි දැන් ඒ ටික දාලා කොටා ගන්නවා. ඔයාලා තක්කලි කන්න අකමැති නම් ඔයාලට තක්කලි දාන්න නැතුව දෙහි ඇඹුල් දාගන්නත් පුළුවන්. මේ තියෙන්නේ අපි හදාගත්ත ඉඩි සම්බල් එක. සාමාන්‍යයෙන් මේ සම්බල් එක හදාගන්නේ ගොඩක් සැරට. ඔයාලා සැර අඩුවෙන් කනවා නම් කන්න පුළුවන් ප්‍රමාණයට මිරිස් දාලා හදාගන්න. තක්කලි දාගත්ත නිසා මේක ගොඩක්ම දියර ගතියට ආවා. එහෙනම් ඔයාලත් මේ විදිහට ඉඩි සම්බල් හදලා රස කොහොමද කියලා මටත් කියන්න. අපි ආයෙත් වෙනස් වීඩියෝ එකකින් හමු වෙමු.